හයි ගයිස් ඉතින් ඔයත් වගේ ෆෝන් එකෙන් ලස්සනට ෆොටෝ ගන්න කැමති කෙනෙක්ද? ඒ වුණාට ඔයාගේ ෆෝන් එකේ කැමරා ක්වොලිටි එක ගොඩක් අඩුයිද? එහෙනම් මේ වීඩියෝ එක ගෙනල්ලා තියන්නේ ඔයාට. ඉතින් මේ වීඩියෝ එකෙන් ගෙනල්ලා තියන්නේ අපේ හැමෝගෙම ෆෝන් එකට මේන ඩිෆෝල්ට් කැමරා ඇප් එකට වඩා 10 ගුණයක් හොඳ ගොඩක් ලස්සන ක්වොලිටි ෆොටෝ ගන්න පුළුවන් ඇප් එකක් ගැන. ඉතින් මේ වීඩියෝ එකෙන් ගේන කැමරා ඇප් එකේ ක්වොලිටි එක ගැන මෙහෙම කිව්වට ඔයාට තේරෙන්නේ නැති වෙයි. මම ඔයාට එක්සාම්පල් ටිකක් පෙන්නන්නම් අපේ ෆෝන් එකට එන ඩිෆෝල්ට් කැමරා එකෙන් ගන්න ෆොටෝස් වලයි අද මම මේ වීඩියෝ එකෙන් ගෙනල්ලා තියෙන කැමරා ඇප් එකේ ක්වොලිටි එකේ වෙනස කොහොමද කියලා. ඔයාට මේ වම් අත පැත්තේ බලා ගන්න පුළුවන් වෙන්නේ මගේ ෆෝන් එකේ ඩිෆෝල්ට් කැමරා ඇප් එකෙන් මම ගහපු ෆොටෝස්. ඒ වගේම මේ දකුණු අත පැත්තෙන් ඔයාලට බලා ගන්න පුළුවන් වෙන්නේ මම මේ වීඩියෝ එකෙන් කතා කරන ඇප් එක හරහා ගහපු ෆොටෝස්. ඉතින් මම හිතනවා මේ වීඩියෝ එකෙන් කතා කරන ඇප් එකෙන් ගන්න ෆොටෝස් වල ක්වොලිටි එක ගැන අයිඩියා එකක් ඔයාට එන්නේ නැති කියලා. එහෙනම් අපි මේ වීඩියෝ එකෙන් බලමු මේ කැමරා ඇප් එක මොකක්ද, ඒ වගේම මේ කැමරා ඇප් එක ඔයාගේ ෆෝන් එකට දාගන්නේ කොහොමද කියලා. ඉතින් වීඩියෝට යන්න කලින් අපිව තාම සබ්ස්ක්‍රයිබ් කරලා channel එකට එකතු වෙන්නේ නැති කෙනෙක් නම් මේ වගේ දේවල් ගැන දැනගන්න අපිව සබ්ස්ක්‍රයිබ් කරලා notification bell icon එකත් ඕල් දාලා තියාගන්න. හරි guys, මේ කැමරා ඇප් එක ඔයාගේ ෆෝන් එකට දාගන්න මුලින්ම ඔයාගේ ෆෝන් එකේ වෙබ් බ්‍රවුසර් එකට යන්න. මම මෙතනදී පාවිච්චි කරන්නේ Google Chrome වෙබ් බ්‍රවුසර් එක. ඔයා මුලින්ම මේ Chrome වෙබ් බ්‍රවුසර් එක ඕපන් කරගන්න. ඊට පස්සේ මෙන්න මේ Google එකේ search කරගන්න LMC 8.4 net කියලා. ඊට පස්සේ ඔයා මෙන්න මේ මුලින්ම එන වෙබ්සයිට් එකට එන්න. ඉතින් මේ වෙබ්සයිට් එකේ link එක ඔයාට හොයාගන්න බැරි නම් මම පහළ ඩිස්ක්‍රිප්ෂන් එකේ දාලා තියන්නම්. ඔයාට ඒ link එක පාවිච්චි කරලා කෙලින්ම මේ වෙබ්සයිට් එකට එන්න පුළුවන්. මේ වෙබ්සයිට් එකට ආවට පස්සේ ඔයා ටිකක් පහළට එන්න. ඊට පස්සේ ඔයාට බලා ගන්න පුළුවන් download LMC 8.4 APK කියලා. ඔයාට download කරගන්න පුළුවන් option ගොඩක් මෙතන බලා ගන්න පුළුවන්. මෙතනින් ඔයා download කරගන්න ඕනි ඔයාගේ ෆෝන් එකට ගැලපෙන එකක්. ඉතින් ඔයාගේ ෆෝන් එක mid range performance ටිකක් අඩු ෆෝන් එකක් නම් ඔයාට මේ R8 ඉඳලා R50 එකට යනකම් කැමති version එකක් download කරගන්න පුළුවන්. එහෙම නැත්නම් ඔයාගේ ෆෝන් එක ටිකක් flagship level එකේ performance හොඳ chipset එකක් සහ RAM එකක් තියෙන device එකක් නම් ඔයා මේ R60 ඉඳලා R8 වලට යන version එකක් download කරගන්න ඕනි. හරි guys, මගේ ෆෝන් එක mid range level එකේ තියෙන ටිකක් performance අඩු ෆෝන් එකක් නිසා මම මේ LMC 8.4 R8 කියන version එක තමයි download කරන්නේ. ඉතින් ඔයාගේ ෆෝන් එක performance ටිකක් අඩු device එකක් නම් මම ඔයාට recommend කරන්නේ මෙන්න මේ පළවෙනියට තියෙන version එක. හරි, ඉතින් දැන් ඔයා මෙන්න මේ පළවෙනි option එක උඩ එකපාරක් touch කරන්න. ඉතින් මේ option එක touch කරාම ඔයාට එක එක website වලට ගිහිල්ලා Google Ads වගේ දේවල් බලා ගන්න පුළුවන් වෙයි. එහෙම වුණොත් එතනින් ඔයා back වෙන්න. ඊට පස්සේ ඔයාට මේ වගේ option තුනක් ඇවිල්ලා තියෙනවා බලා ගන්න පුළුවන්. ඔයා මෙතනින් මේ පළවෙනියට තියෙන LMC 8.4 R8 APK කියන එක දෙන්න. ඒ විදිහට දුන්නට පස්සේ මේ වගේ page එකකට එනවා. මෙතනත් එක එක ඇඩ් වගේ දේවල් ආවොත් ඔයාට පුළුවන් ඒ දේවල් ක්ලෝස් කරගන්න. ඊට පස්සේ ඔයාට මේ විදිහට තමයි බලා ගන්න පුළුවන් වෙන්නේ. දැන් ඔයා මෙතනින් මේ download now කියන එක දෙන්න. ඊට පස්සේ ආයෙත් ඔයාට එක එක වෙබ්සයිට් වලට ගිහිල්ලා ads වගේ දේවල් බලා ගන්න පුළුවන් වෙයි. එහෙම වුණොත් ඔයා එතනින් back වෙලා ආයෙත් මේ download කියන එක දෙන්න. ඊට පස්සේ ඔයාට බලා ගන්න පුළුවන් downloading file කියලා මේ app එක download වෙනවා. දැන් ඔයා මෙන්න මේ දකුණු පැත්තේ උඩ තියෙන dots තුන touch කරන්න. ඊට පස්සේ මේ download වලට යන්න. දැන් ඔයාට බලා ගන්න පුළුවන් මේ app එක මෙතනින් download වෙනවා. මේ app එක සම්පූර්ණයෙන්ම download වුණාට පස්සේ ඔයා මේ ෆයිල් එක උඩ එකපාරක් ක්ලික් කරන්න. මේක උඩ ටච් කරාට පස්සේ සමහර විට මේ වගේ settings එකක් on කරගන්න වෙයි. එහෙම වුණොත් ඔයා මේ settings කියන එක දෙන්න. ඊට පස්සේ මේ වගේ තැනකට එයි. ඔයා මෙතනින් මේ allow permission කියන එක ඉස්සරින් තියෙන මේ ටික් එක දාගන්න. ඊට පස්සේ ඔයාට පහලින් මේ වගේ බලා ගන්න පුළුවන්. දැන් ඔයා මෙතන තියෙන මේ install කියන එක දෙන්න. දැන් ඔයාට බලා ගන්න පුළුවන් මේ app එක install වෙනවා. හරි guys, ඉතින් අපේ මේ app එක දැන් install වෙලා තියෙන්නේ. සමහර විට මේ app එක ඔයාගේ ෆෝන් එකට install වෙන්නේ නැති වෙන්න පුළුවන්. ඒකට හේතුව තමයි ඔයාගේ Android version එක ගොඩක් පරණ හෝ Android version එක 10ට වඩා අඩු වෙලා තියෙන එක. හරි, ඉතින් ඔයා මේක try කරලා බලන්න. සමහර විට ඔයාට මේ app එක install කරගන්න පුළුවන් වෙයි. මේ app එක install වුණාට පස්සේ මෙතනින් මේ app එක open කරගන්න එපා. දැන් ඔයා මෙතනින් back වෙලා ඔයාගේ home screen එකට යන්න. දැන් ඔයාට ඔයාගේ home screen එකේ බලා ගන්න පුළුවන් අපි මේ install කරගත්ත app එක මෙතන තියෙනවා. හරි, ඉතින් අපිට ලස්සන ෆොටෝ ගන්න රහස තියෙන්නේ අපි මේ download කරගත්ත LMC කැමරා app එකේ නෙවෙයි.
අපි මේ ඇප් එකට අදාළ කන්ෆික් ෆයිල් ටික ඩවුන්ලෝඩ් කරගන්න ඕනි. අපි මේ ඩවුන්ලෝඩ් කරගන්න යන කන්ෆික් ෆයිල් වල තමයි මේ ලස්සන ෆොටෝ ගන්න රහස තියෙන්නේ. හරි ඉතින් මේ ෆයිල්ස් ටික ඩවුන්ලෝඩ් කරගන්න අපි යන්න ඕනි අපි කලින් ඩවුන්ලෝඩ් කරගත්ත LMC කැමරා ඇප් එක තිබ්බ වෙබ්සයිට් එකට. මේ වෙබ්සයිට් එකට ඇවිල්ලා ටිකක් පහළට ගියාම ඔයාලට බලා ගන්න පුළුවන් මෙන්න මේ වගේ ඩවුන්ලෝඩ් කරගන්න ෆයිල්ස් වගේක් තියෙනවා. මෙතන මේ පෙන්නලා තියෙන කැමති එකක් ඔයාලට ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන්. ඉතින් මම නම් ඔයාලට රෙකමන්ඩ් කරන්නේ මෙන්න මේ iPhone config ෆයිල් එක ඩවුන්ලෝඩ් කරගන්න කියලා. මම දැන් මෙතන මේ ඉස්සරහින් තියෙන ඩවුන්ලෝඩ් කියන එක ක්ලික් කරනවා. දැන් ඔයාලට බලා ගන්න පුළුවන් මේ ෆයිල් එක ඩවුන්ලෝඩ් වෙනවා. ඉතින් මේ ෆයිල් එක ඩවුන්ලෝඩ් වෙන්නේ zip ෆයිල් එකක් විදිහට. දැන් අපි බලමු මේ ෆයිල් එක අපි කලින් ඩවුන්ලෝඩ් කරපු ඇප් එකට දාගන්නේ කොහොමද කියලා. ඉතින් මම Oppo සහ Redmi device වලට මේ ෆයිල්ස් ටික ඇප් එකට දාගන්න විදිය ගැන වීඩියෝ එකේ අන්තිමට දාලා තියන්නම්. ඉතින් ඔයාගේ ෆෝන් එක මොන බ්‍රෑන්ඩ් එකක වුණත් මේ ස්ටෙප් ටික ෆලෝ කරලා අපි ඩවුන්ලෝඩ් කරපු ෆයිල්ස් ටික මේ ඇප් එකට දාගන්න පුළුවන්. ඉතින් අපි බලමු Samsung ෆෝන් එකක් පාවිච්චි කරලා අපි ඩවුන්ලෝඩ් කරපු ෆයිල්ස් ටික අපේ මේ ඇප් එකට දාගන්නේ කොහොමද කියලා. මුලින්ම ඔයාගේ ෆෝන් එකේ තියෙන මෙන්න මේ my files කියලා තියෙන මෙන්න මේ ෆයිල් මැනේජර් ඇප් එක ඕපන් කරගන්න. ඊට පස්සේ මෙන්න මේ ඩවුන්ලෝඩ්ස් වලට යන්න. මෙතන අපිට බලා ගන්න පුළුවන් අපි කලින් ඩවුන්ලෝඩ් කරගත්ත zip ෆයිල් එක මෙතන තියෙනවා. දැන් ඔයා මේ zip ෆයිල් එක උඩ එකපාරක් ටච් කරන්න. ඊට පස්සේ මෙතන ඔයාලට බලා ගන්න පුළුවන් extract කියලා ඔප්ෂන් එකක් තියෙනවා. දැන් ඔයා මෙන්න මේ ඔප්ෂන් එක දෙන්න. ඊට පස්සේ ආපහු මේ වගේ එකක් આવොත් මෙතනින් extract කියන එක ආයෙ දෙන්න. ඒක දුන්නාට පස්සේ මේ zip ෆයිල් එක unzip වෙනවා. අන්ශිප් වෙලා ගොඩක් කලාට ඔයාගේ ඩවුන්ලෝඩ් ෆෝල්ඩර් එකේම ඒ නමින්ම තවත් මේ වගේ ෆෝල්ඩර් එකක් හැදිලා ඇති. ඒ කියන්නේ මම ඩවුන්ලෝඩ් කරගත්ත zip ෆයිල් එක තමයි LMC 8.4 iPhone config කියන එක. අන්න ඒ විදිහට LMC 8.4 iPhone config ෆයිල් කියලා තවත් ෆෝල්ඩර් එකක් මට මෙතන බලා ගන්න පුළුවන්. දැන් මම යනවා මේක ඇතුළට. ඒක ඇතුළට ගියාට පස්සේ තවත් මේ වගේ ෆෝල්ඩර් එකක් බලා ගන්න පුළුවන්. දැන් මම මේක ඇතුළට යනවා. මේක ඇතුළට ගියාට පස්සේ අපිට බලා ගන්න පුළුවන් මේ වගේ ෆයිල්ස් දෙකක් හෝ කිහිපයක්. මේ විදිහට ෆයිල් ටිකක් තියෙනවා නම් මම දැන් මේ කරන දේ හරියටම කරන්න. මේක වැරදුනොත් ඔයාට හරියටම ඔයාට මේ LMC ඇප් එකෙන් ෆොටෝ එකක් ගහන්න බැරි වෙයි. මුලින්ම ඔයා කරන්න ඕනි මෙන්න මේ ෆයිල්ස් උඩ ටික වෙලාවක් ටච් කරගෙන ඉඳලා ඔයාට පුළුවන් මේ ෆයිල්ස් ටික සිලෙක්ට් කරගන්න. සිලෙක්ට් කරගත්තට පස්සේ මෙතන පහළ බලා ගන්න පුළුවන් copy move වගේ ඔප්ෂන් ටිකක් තියෙනවා. සමහරවිට ඔයාගේ ෆයිල් මැනේජර් එකේ මේ ඔප්ෂන් තියෙන තැන් වෙනස් වෙන්න පුළුවන්. කොහොම හරි ඔයා කරන්න ඕනි මේ copy කියන එක හරි move කියන එක හරි දෙන්න. හරි ඉතින් මම දැන් මෙන්න මේ move කියන එක සිලෙක්ට් කරගන්නවා. සිලෙක්ට් කරගත්තට පස්සේ ඔයා යන්න ඕනි ඔයාගේ ෆයිල් මැනේජර් එකේ තියෙන විදිහට internal storage එකට. internal storage එකට ගිහිල්ලා මෙතනදී අලුත් ෆෝල්ඩර් එකක් හදාගන්න ඕනි. ඒකට ඔයාගේ ෆයිල් මැනේජර් එකේ මේ කොහේ හරි මේ වගේ ප්ලස් අයිකන් එකක් හරි එහෙමත් නැත්නම් මෙනු එකක් හරි බලා ගන්න පුළුවන් වෙයි. ඔයා ටිකක් හොයලා බලන්න ඔයාට අනිවාර්යයෙන්ම මේ ඔප්ෂන් එක හොයාගන්න පුළුවන් වෙයි. මම දැන් මෙතන මේ ප්ලස් අයිකන් එක දෙනවා. මේක දුන්නට පස්සේ මේ විදිහට අපේ ෆෝල්ඩර් එකට නමක් දෙන්න වෙනවා. ඔයා මෙතනට අනිවාර්යයෙන්ම මේ ෆෝල්ඩර් එකේ නම විදිහට කැපිටල් වලින් LMC කියලා ටයිප් කළා. ඊට පස්සේ මෙතන 8.4 කියන එක දෙන්න. ඔයා මෙතනදී ස්පේස් එකක් තියන්නේ නැතුව හරියටම මේ විදිහට ටයිප් කරගන්න ඕනි. ඊට පස්සේ ඔයා මේ විදිහට මේ ක්‍රියේට් කියන එක දෙන්න. මේ විදිහට ක්‍රියේට් කරගත්තට පස්සේ අපේ LMC ෆෝල්ඩර් එක මෙතන බලා ගන්න පුළුවන්. දැන් ඔයා මේ ෆෝල්ඩර් එක ඇතුළට යන්න. මේක ඇතුළට ගියාට පස්සේ මෙන්න මේ පහළ තියෙන move here කියන එක ඔයා දෙන්න ඕනි. හරි guys, අපි ඉස්සෙල්ලා එක්ස්ට්‍රැක්ට් කරගත්ත ෆයිල් ටික තියෙන්නේ මෙන්න මේ internal storage එකේ LMC 8.4 කියන ෆෝල්ඩර් එක ඇතුලේ. දැන් ඔයාලට පුළුවන් ඔයාගේ LMC කැමරා ඇප් එක ඕපන් කරගන්න. ඇප් එක ඕපන් කරගත්තට පස්සේ ඔයාගේ ෆෝන් එකේ permission ඉල්ලනවා. ඔයාලට පුළුවන් මෙතනින් while using app කියන එක දෙන්න. ඊට පස්සේ ඔයා මෙතන මේ allow කියන එක දෙන්න. ඊට පස්සේ ඔයාලට මේ වගේ එකක් බලා ගන්න පුළුවන්. දැන් ඔයා මෙතන තියෙන done කියන එක දෙන්න. හරි ඉතින් මේ ඇප් එකට ඕනි පර්මිෂන් ටික අපි දීලා තියෙන්නේ. ඒත් ගයිස් අපේ වැඩේ තාම ඉවර නෑ. අපි දැන් මේ ඇප් එකෙන් normal ෆොටෝ එකක් ගැහුවොත් අපේ ෆෝන් එකට මෙන කැමරා එකෙන් වදින විදිහට තමයි මේ ෆොටෝ එක වදින්නේ. දැන් අපි කරන්න ඕනි අපි කලින් ඩවුන්ලෝඩ් කරගත්ත config ෆයිල් එක සිලෙක්ට් කරගන්න එක. ඒකට ඔයා කරන්න ඕනි අපිට මේ කැමරා එකෙන් පේන කොටස නැතුව ඔයාට මේ කැමරා එකේ තියෙන උඩයි යටයි තියෙන මේ black screen එක කොටස තියෙනවානේ. අන්න ඒක උඩ ඔයා දෙපාරක් ටච් කරන්න ඕනි. ඒ විදිහට දෙපාරක් ටච් කරාට පස්සේ ඔයාට මේ වගේ එකක් බලා ගන්න පුළුවන්. ඉතින් මේ වගේ ඔප්ෂන් එකක් බලා ගන්න පුළුවන් වෙන්නේ අපි අර කලින් කරපු ස්ටෙප් ටික ඔයා හරියටම කරොත් විතරයි. ඒ කියන්නේ config ෆයිල් එකක් ඔයා ඩවුන්ලෝඩ් කරලා ඒක එක්ස්ට්‍රැක්ට් කරලා internal storage එකේ LMC 8.4 කියලා ෆෝල්ඩර් එකක් හදලා
අර කම්ෆික් ෆයිල් ටික මෙන්න මේ ෆෝල්ඩර් එක ඇතුලේ සේව් කරොත් විතරයි ඔයාට මේ වගේ ඔප්ෂන් එකක් බලාගන්න පුළුවන් වෙන්නේ. ඉතින් මේ වගේ එකක් ඔයාට බලාගන්න බැරි වුණොත් මම අර කලින් කරපු ස්ටෙප් ටික කරද්දී ඔයා අතින් මොකක්ම හරි වැරද්දක් වෙන්නේ නැති. එහෙමනම් මේ කොටස ආයෙත් බලලා ඒ ස්ටෙප් ටික හරියටම කරන්න. හරි ගයිස්, දැන් ඔයා කරන්න ඕනි මෙන්න මෙතන ටච් කරන්න. ඉතින් මේ විදිහට පෙන්වන්නේ අපි අර කලින් ඉන්ටර්නල් ස්ටෝරේජ් එකට LMC කියලා ෆෝල්ඩර් එකක් හදලා ඒක ඇතුළට දාගත්ත config ෆයිල් ටික දැන් ඔයා කරන්න ඕනි මෙතනින් කැමති ෆයිල් එක සිලෙක්ට් කරගන්න එක. ඉතින් මේ සිලෙක්ට් කරගන්න ෆයිල් එක අනුව තමයි අපේ ෆොටෝ එකේ quality එක තීරණය වෙන්නේ. මේ ෆයිල් වලින් අපිට එක එක විදිහේ ෆොටෝ අපිට ගන්න පුළුවන්. උදාහරණයක් විදිහට සමහර ෆයිල් වලින් අපිට cinematic colors තියෙන ෆොටෝ ගන්න පුළුවන්. ඒ වගේම සමහර ෆයිල්ස් වලින් හඳ වගේ ටිකක් දුර තියෙන ඔබ්ජෙක්ට් වල ෆොටෝ ගන්නත් පුළුවන්. ඒ වගේම සමහර ෆයිල්ස් වලින් අපිට හොඳ vibrant colors තියෙන හොඳ ෆොටෝස් අපිට ගන්න පුළුවන්. ඉතින් ඒවට අදාළ ෆයිල්ස් ටික තමයි අපි දෙවෙනියට අර වෙබ්සයිට් එකෙන් ඩවුන්ලෝඩ් කරගන්න ඕනේ. හරි, ඉතින් ඔයා සාමාන්‍ය විදිහට ෆොටෝ ගන්න කෙනෙක් නම් මම ඔයාලට රෙකමන්ඩ් කරන්නේ මෙන්න මේ iPhone 14 Ultra Pixel කියන මේ XML ෆයිල් එක. මම මේක මෙතනින් සිලෙක්ට් කරගන්නවා. ඉතින් මේ ෆයිල් එකෙන් අපිට හොඳ කලර්ස් තියෙන ගොඩක් හොඳ quality photos ගන්න පුළුවන්. හරි, ඉතින් මේ වගේ ෆයිල් එකක් සිලෙක්ට් කරගත්තට පස්සේ ඔයා මෙන්න මේ දකුණු පැත්තේ තියෙන import කියන එක දෙන්න ඕනි. ඒක දුන්නට පස්සේ ඔයාගේ LMC cam එක ආපහු restart වෙයි. restart වුණාට පස්සේ අපි සිලෙක්ට් කරගත්ත ෆයිල් එක අපේ මේ LMC cam එකට add වෙලා තමයි තියෙන්නේ. දැන් ඔයාලට පුළුවන් මෙන්න මේ LMC camera app එකෙන් ඔයාට ඕනෙම ෆොටෝ එකක් අරගන්න. මේකෙන් ෆොටෝ එකක් අරගන්න කලින් මම මගේ ෆෝන් එකේම තියෙන normal camera app එකෙන් ඔයාලට ෆොටෝ එකක් අරගෙන පෙන්නන්නම්. හරි, ඉතින් මගේ camera app එකට ගිහිල්ලා මේ විදිහට මම ෆොටෝ එකක් අරගන්නවා. ඒ ගන්න ෆොටෝ එක මට මේ විදිහට තමයි බලා ගන්න පුළුවන් වෙන්නේ. දැන් අපි මේ ෆොටෝ එකම LMC camera app එකෙන් ගමු. ඒකට ගියාට පස්සේ ටිකක් අඳුරු විදිහට තමයි අපිට මේක බලා ගන්න පුළුවන් වෙන්නේ. හැබැයි මේ ෆොටෝ එක ගත්තට පස්සේ ඔයාට බලා ගන්න පුළුවන් මේ camera app එකෙන් ගන්න ෆොටෝස් වල quality එක. හරි, ඉතින් මම මේ ඇප් එකෙන් ෆොටෝ එකක් ගත්තා. ෆොටෝ එකක් ගත්තට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් මෙන්න මේ පෙන්නන තැන මේ ෆොටෝ එක ලෝඩ් වෙනවා. ඉතින් මේ ෆොටෝ එක ලෝඩ් වෙලා ඉවර වෙනකන් අපි බලාගෙන ඉන්න ඕනි. ඒ විදිහට ලෝඩ් වෙලා ඉවර වුණාට පස්සේ ඔයා මේ ෆොටෝ එක උඩ එකපාරක් ටච් කරන්න. එතකොට ඔයාට මේ විදිහට ඔයා ගත්ත ෆොටෝ එක බලා ගන්න පුළුවන්. ඉතින් ෆෝන් එකේ කැමරා එකට වැඩිය ගොඩක් හොඳ quality එකක් මේ ෆොටෝ එකේ තියෙනවා. ඉතින් ෆෝන් එකෙන් ගත්ත ෆොටෝ එකයි LMC කැමරා ඇප් එකෙන් ගත්ත ෆොටෝ එකේ වෙනස ඔයාට මේ විදිහට බලා ගන්න පුළුවන්. ඉතින් මම මෙතන ෆොටෝ එකේ quality එක කියලා අදහස් කරන්නේ ෆොටෝ එකේ resolution එක නෙවෙයි. ඔරිජිනල් කැම් එකේ තියෙන කලර්ස් වලට වඩා LMC කැම් එකෙන් ගන්න ෆොටෝස් වල කලර්ස් වැඩි. ඒ වගේම ෆොටෝ එකේ අඳුරු තැන් තියෙනවා නම් මේ වගේ කලර්ස් බැලන්ස් කරලා ලස්සන ෆොටෝ එකක් මේ ඇප් එකෙන් අපිට අරන් දෙනවා. ඉතින් ලෝ ලයිට් වලදී මේ කැමරා ඇප් එක හොඳට perform කරනවා. ඉතින් ඔයාලට දැන් තේරෙනවා ඇති මේ LMC කැම් එකෙන් ගන්න ෆොටෝස් වල quality එක ගොඩක්ම වැඩි. ඉතින් ඔයාත් මේ කැමරා ඇප් එක try කරලා බලන්න. ඒ වගේම පහලින් කමෙන්ට් එකක් දාන්න අමතක කරන්න එපා. ඒ වගේම Redmi phones වලයි Oppo phones වලයි අපි ඩවුන්ලෝඩ් කරගත්ත config files ටික මේ ඇප් එකට දාගන්න විදිය ගැන වීඩියෝ එකේ අවසානයේ බලා ගන්න පුළුවන්. ඒ වගේම ඔයාගේ device එක මොකක් වුණත් ඔයාලට මේ step ටික follow කරලා මේ ඇප් එකට මේ config files ටික ඔයාලට දාගන්න පුළුවන්. ඉතින් මේ වීඩියෝ එක හොඳයි නම් අපිව subscribe කරන්න. ඒ වගේම මේ වීඩියෝ එක ඔයාගේ යාළුවන්ට බලන්න share කරන්න.